දවස සුබ වේවා උඹට ජය වේවා කියලා ඔයාලව සාදරයෙන් පිළිගන්නවා යාළුවනේ. ඔයාලා සීන් එකේ දින්නේ ඔයාලා කාලද නාලද එම සීන් එකේම ඉන්න. අද මම ගෙනාවේ ඇල්ෆා ගන්ස් එකේ 8 වෙනි මිෂන් එකත් එක්ක අද ඔයාලා සෙට් වෙලා ඉන්නේ. මේක අපිට කරන්න තියෙන්නේ ප්ලේන් එකක් බිම දාන්න තියෙනවා. ඒ වගේම කකුලුවෙක් වගේ එකෙක් ඉන්නවා. ඌව මරන්න තියෙන්නේ අපිට. අපි යම් බලන්න ඉස්සරහට මෙන්න මේ කොළ පාට ගොබ්බයවත් විනාශ කළා. මේක අවුලන්නේ නැහැ. ඒ කියන්නේ මේක ඉන්ෆිනිටි ලයිෆ් එක කියන ඕන තරම් අපි මැරෙන්නේ නැහැ කොච්චර කරත්. ලයිෆ් ඉන්ෆිනිටි. ඒ උනාට පොඩ්ඩක් මේකෙන් බේරිලා ඉන්න ඕන. මේක බං ඉස්සර අර මේක බෝම්බ වැටෙන්නේ නැති තැනක් තියෙනවා. එතන හිටියම හරි මට දැන් මතක නෑ ඒක. පොඩි කාලේ ගහපු ගේම්ස්. ඔයාලට එහෙම වැස්ස එහෙම නැද්ද? ප්‍රවෘත්ති වලට මොකද්ද නියඟයක්ද මොකද්ද එකක් එනවා කිව්ව දවසේ ඉඳන්ම මෙහාට වහිනවා. හේදිලා යන්නම් වහිනවා එළියටවත් බහින්නේ නෑ. සමහර වීඩියෝ එකේ සද්ද ඇහෙනවා ඇති ඔයාලට. ඔයාලත් කමෙන්ට් කරන් යන්න. එහෙම තමයි ඉතින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ මාමලා කියන එකේ අනිත් පැත්ත තමයි වෙන්නේ. අමුතු එකක් යාළුවනේ මේ ලානිල් තද නිල් පාට වගේ එකක් මම ෆස්ට් ටයිම් දැක්කේ. මේ ගේම් එක අර අප්ඩේට් කරද්දී වෙන ඒවත් දාලා ඉස්සර වගේ නෙවෙයි. ටිකක් වෙනස්. දැන් ඉස්සරම මේක තිබ්බේ ඕෆ්ලයින් තනිකරම. මේක දැන් ඔන්ලයින් වෙලා. ඩේටා දාන්න ගහන්න. මෙන්න මේක තමයි යාළුවනේ මේක තියෙන ගොම්ම ට්‍රැප් එක. මේක එක තැනකට ඇවිල්ලා වෙඩි තියනවා. ඊට පස්සේ අපිට මොකද ලේසියෙන් බිම දාන්න පුළුවන්. මේ වගේ ඒවා නම් කොච්චර ආවත් එපා වෙන්නේ. ලේසියෙන්ම ඩිෆීට් කරලා දාන්න පුළුවන්. මෙන්න මේක තමයි පාම් වෙන සීන් එක. මේකේ අමාරුම කියන්නේ ඒ කියන්නේ මේක පැත්තක් නෑ. මේක බෝම්බ එන හරියට ටාගට් එකක් ගන්නත් බෑ. කොහෙන් ඇවිල්ලා වදිනවද කියලා හිතා ගන්නත් බෑ. මේ ගේම් එකේම තියෙන එපාම කරපු ට්‍රැප් දෙකයි. අර ඉස්සල්ලා ආපු කොළ පාට වෙඩි තියෙන එකයි. මේ කොළ පාට ප්ලේන් එක. කොළ පාට ඒවා එපා වෙනවා ඔබ. මේක හැබැයි මැෂින් ගන්න එක නිසා එපා වෙන්නේ. ෂොට් ගන්න එක වගේ තිබ්බනම් මේකෙත් දෙපාරයි තුන් පාරයි බිම. ෂොට් ගන්න එක ගන්න විදියක් නැහැ. අපි ගාව සල්ලි තියෙන්නේ 8326යි. ෂොට් ගන්න එක වෙනවා 25000ක්. යාළුවනේ ඔයාලා හිතන්න එපා මේ මිනි ගේම් ගේනවා කියලා ටිකට. මම ලොකු ගේම් එකක් ගේනවා ළඟදිම. මම පොඩ්ඩක් සබ්ස්ක්‍රයිබර්ස්ලා පොඩ්ඩක් උඩ යනකන් ඉන්නේ. නැතුව දාලා වැඩක් නැහැ නේ බා. ආපහු ඇස්ස පටන් ගත්තා. ඔයාලට හෙන ඇති ගණන් ගන්න එපා. මේකේ තියෙන ගන් වලින් වැඩක් නැතිම ගන් එකක් තමයි මේ ගම් ගන් එක කියන්නේ. මේකෙන් බෝල වගේ යවනවා. කිසි තේරුමක් නැහැ. ඒ වගේම මේක අපිට බයි කරන්නත් ඕනේ සල්ලි වලට. කිසිම වැඩකට නැති ගන්න එක. මේකේ තියෙන වැඩක් නැති ගන් වලින් #3 දෙන්න පුළුවන් මේකට. ගම් ගන්න එකට. මේකේ තියෙන සුපිරිම ගන්න එක තමයි ෂොට් ගන්න එක. තව වෙපන් X කියලා තියෙනවා. ඒකට පුළුවන් හොයාගෙන ගිහින් වෙඩි තියන්න. ඒවා වෙපන් X එක සල්ලි වලට තමයි ගන්න වෙන්නේ. අපි සල්ලි නෑනේ යාළුවනේ. අපි ගමු මේ ෂොට් ගන්න එක අන්ලොක් කරගමු. 8600යි තා පොඩ්ඩයි ඕනේ. වැස්ස වැඩි වුණාද කොහෙද?
ගණන් ගන්න එපා. ලස්සන වෙයි. එන ගැහුවත් මන් නවත්තන්නේ නැහැ. රහින්න බැයි නම් ඕන එකක් වෙච්චාවි. ආයෙත් නිල් පාට ඉවරයිනේ. මන් දැක්කේ ආයෙ. මේක හැබැයි ආතල් එක තියෙන්නේ අර ලයිව් 5ක් 4ක් වගේ තියලා මේ ගේම් එකට එන්න දුන්නා නම් මේක දැන් ඉන්ෆිනිටි ලයිෆ් නිසා කිසි ආතල් එකක් නැහැ කොහොමත් අර යන්නේ ඒකනේ. මේ දෙපැත්තෙන් එන 70 ඉවරයක් වෙන්න හැනේ. අපිට ඉස්සරහට යන්න දෙන්නේ නැහැ නේ තාම. බලමු. මේ බෝම්බකාරයෝ තමයි පාවෙන්නේ. මුන්ට වදින්නෙත් නැහැ මේ තියෙන ඒවා. උන්ට ඕනා උන් පිපිරෙන්නේ. අඩෝ අර දැක්කේ නැහනේ අර කකුල වගේ එක. මේ ඉන්විසිබල් ද මොකද්ද මගුලක් දෙනවා කිසි වැඩක් නැහැ. ඒකේ පවර් එක ඉවරනාම තමයි ඔක්කොම උන් ටික එන්නේ. සත්තු ටික. ඔක්කොම උන් ටික නැති වෙලාවෙම අක්කට ඉන්විසිබල් වෙන්නේ. බුලට් තියනවා ඉන්ෆිනිටි මනට වැඩිය නාස්ති කරන්න හොඳ නෑනේ. නාස්තිය විනාශයට හේතුව කියනවනේ. නාස්ති නොකර අපි ගේම ගහමු. තව මොකාද ඉන්නේ වරේ ඉස්සරහට පොඩි බෝම්බ කෑලිය වන්නේ ඔය පිය ටිකක් ලොකු එකේ මට දැන් පාවල් තියෙන්නේ ලොකු තඩි එකක් ඕන මට නන් ඉතින් පොඩි බෝම්බ තමයි පාමේ කක්කුට්ට වගේ වුණේ එන මූටත් තුවක්කුවක්වත් දුන්න නම් ඉවරයිනේ මේ කැත්තක් දීලා වන්නේ මාව කපන්න මගේ අතේ තුවක්කුවක් තියෙයි කියලා දැනදැනම යාළුවනේ අපි ඉස්සරහට යම් බලන්න මොකද වෙන්නේ කියලා ආපහු මට මැෂින් ගන්න එක මේ වෙනවා කිසි තේරුමක් නැහැ මගේ අතේ තියෙන මැෂින් ගන්න එකමයි තියා ලොකු එකක් එවපන්කෝ තියෙන එක මෙවන්නේ අනතන එහා පැත්තේ කොළ පාට එකක් ඒක විනාශ කරලා දැම්ම යාළුවනේ ආයිත් මට දෙනා නෑ මුතු ඒවා නේද යාළුවනේ මේකේ බොස් ෆයිට් එක ආවට ඉතින් අපි ලංකල් ඉන්නේ බොස් ෆයිට් එකට යාළුවනේ හරි ආවා අපිට මෙතන තඩි මොකද්ද මේක මේ ප්ලේන් එක යන්නේ එහෙම එකක් තමයි ප්ලේන් එකක් හරි මොකක් හරි මගුලක් අපි මුට තියාගෙන යනවා බැයි මැෂින් ගන්න එකෙන් මේ ගේම ගහන්න අමාරුයි හැබැයි ෂොට් ගන්න එක තිබ්බනම් දෙකයි මු බොස් තියා මොකා වුණත් ඌ ඉවරයි පොතේ හැටියට හරිනම් හරි ප්ලේන් එක පොඩ්ඩක් ඇද ගැහුවා අපිට අලුත් වෙපන් එකක් ඇවිල්ලා රොකට් ලන්චර් එකක් ඇවිත් තියෙන්නේ අපි එක් ගමු බලන්න
කලින් අඩුවෙක් ගන්න බැරි වුණානේ. මොකද මම මේ පැත්තට ගියා නම් වෙඩි කන්න වෙනවා. උඩ වෙඩි තියෙන එකක් ඉන්නවා. ඒ රොකට් ලන්චර් එක වැඩකුත් නැහැ. තේරුම් නැති වෙපන් එකක් ඒක. මං කිව්වා වැඩක්ම නැති වෙපන් වලින් #1 එක තමයි රොකට් ලන්චර් එක. කිසිම තේරුමක් නැහැ. ඉස්සරහට යමු යාළුවනේ. අපිට ඊළඟට ඉන්නේ කක්කුට්ටෙක් වගේ ඩයල් එක. ඌව මරන්න තියෙන්නේ. මූට තියාගෙන යනවා. මුගේ මේ එපාම වෙන මුගේ මේ පල්ලෙහායින් එවන රොබෝලෙන් බේරෙන්න පුළුවන් අපිට. නොයි වගේ වයින් ලේසියෙන් අපිට බේරෙන්න පුළුවන් ටිකක් ඉස්සරහට වුණාන. මේ වගේ තමයි එපාම වෙන්නේ. යාළුවනේ. එන පැත්තක් හොයන්න බෑ. කොහෙන් එනවද හිතා ගන්න බෑ. අනිත් එක මෙන්න මේ බෝලය වනේ. මේවා නවත්තන්න පුළුවන් ෂොට් ගන් එකෙන්ම විතරයි. යාළුවනේ මගේ ලයිෆ් එකක් ඉවරයි. රොකට් ලන්චර් එක වැඩක් නැහැ. ලොකුවට තිබ්බට මහ ලොකු ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. පොඩි සිප්පි කෑලි වගේ රොබෝලා ගන්න ටිකක් ලොකු එකක් කියවපන්කෝ. මට මේවා ලොකු නෑ බං. මම දැන් දෙතුන් පාරක් මැරුණා. ඒ ගැන හිතන්න එපා. අන්න සුපිරි ගන්න එකක්. මේකට තමයි යාළුවනේ ෂොට් ගන්න එක කියන්නේ. ආයි මේකට ඔක්කොම ඉල්ලේ. උලම් පාර ගහන්න විතරයි තියෙන්නේ. ඔක්කොම ඉවරයි. යාළුවනේ අපි එක තා සාර්ථක විදිහට ඉවර කරා. අපි ගේම ගැහුවා. යම් බලන්න ඉස්සරහට. අපි දිනුවා යාළුවනේ.